ඔන්න අපි දැන් යන ගමන මුදෙන්ම ආරම්භ කරා. දැන් බයිසිකලේ ගිහිල්ලා අපි මුලින්ම යන්නේ ගලෙන් කෙටු නැවකඩ විහාරය බලන්න. ලස්සන පන්සලක් ගිහින් බලමු. යන ගමන් අපිට දන්සල් කීපයකුත් හම්බුණා. උඩු බද්දාවේ බෝගහේ දළු දාලා තියෙන විදිය බලනකො කොළ පාටට රතු පාටට ඒක ලස්සනට තිබ්බා. අපි ඔහොම ගිහිල්ලා උතනින් හැරිලා නැවකඩ පන්සල බලන්න යන ගමනේ තමා මේ වීඩියෝ ටික. පිටිපස්සෙන් අපේ අයියලත් එනවා ට්‍රීවිල් එකේ. යන ගමන් කට්ටිය සින්දුවක් කියාගෙන ඉස්සරහා ගිත්ම යනවා ඉස්සරහට වෙලා. ලස්සන පළාත් වල ගියා. ඒ වගේම වතුරක් දාලා තිබ්බා. පොඩ්ඩ නැකිටලා එයා හොඳට වටපිට බල බල යනවා. නටා බොහොම අමාරුවෙන් තමයි එයාව එක්ක ගියේ. බයිසිකලේ වැටේ කියලා බයේ බෑ. මගේ හෙල්මට් එකත් ගලවන්න යනවා. ඒක තමයි ගායිස් මෙයාලා පිස්සුනේ. මෙයාට පොඩ්ඩක් දාන් ගලෙත් තියෙනවා. හෙලෝ යාළුවනේ, තව ගොඩක් දැන් බලන්න තියෙනවා. හොම්මම දිගටම යන්. කට්ටිය යනවා. ඉතින් යන ගමනේ දන්සල් ගොඩක් හම්බුණා. සමහර දන්සල් වල දිග පෝලින් තියෙනවා. අපි ඉතින් දිග පෝලින් වල ඉන්න ගියේ නෑ. එතකොට තව තැන් වලට යන්න වෙලාව මදි වෙන හින්දා අපි ඔහම ගියා. දැන් ඉන්නේ අපි ගොඩක් ලං වෙලා පන්සලට. ඔයාලට ලස්සන පන්සල බලන්න. මීට කලින් ඔයාලත් ඇවිල්ලා තියෙනවා නම් මේ පන්සලට අපිට කමෙන්ට් එකක් දාන්න. අපිත් ඇවිල්ලා තියෙනවා කියලා. අපි ගියා ඊට පස්සේ මල් ගන්න. මල් අරගෙන පන්සලට ගියා. අපි යනකොට පන්සලට වෙලාව ඇති 10ට විතර. දැන් ඔන්න අපි කට්ටියම යනවා මල් පූජා කරන්න. අපේ ගිත්ම යනවා ඉස්සෙල්ලම මල් වට්ටිය අරගෙන. කොහොමද යාළුවනේ මගේ වැඩ? නියමයිනේ. බලන්නකො ලස්සන තැන්. මේ පන්සලට ඇවිල්ලා තියෙනවා නම් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න අපිත් ඇවිත් තියෙනවා කියලා. තාම හදාගෙන යන පන්සලක්. මේක හැදුවාම ගොඩක් ලස්සන වෙයි. අපි මුලින්ම මල් පූජා කරන්න යන්නේ. මල් පූජා කරලා අපි යනවා ගලෙන් නෙළු පිළිමේ බලන්න. එතන මල් ප්‍රශ්නයක්, මල් වලියක්. තාත්තත් ඉතින් මල් ගන්න හරි ආසයි. අපි කට්ටියම ඉන්නවා. මෙයාගේ යාළුවෝ ටිකක් ඉන්නවා. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් පන්සලේ දඟලනවා. බලන්න පුළුවන්. පේනවනේ කියන දේ අහන්නේ. වටේම දුවනවා. එක තැනක පොඩ්ඩක්වත් ඉන්න බෑ. දඟලනවාමයි වැඩේ. දැන් පාරක් කන්න යන්නේ මගෙන් ගුටියක්. එහාටත් යනවා මෙහාටත් යනවා. ආරෙහි දුවනවා මෙහි දුවනවා. මේ ඉන්නේ මගේ යාළුවා සෙට් එක. අර මේ මාම
මල් දෙකක් ගත්තේ මම. මේ ඉන්නේ අපි නු. ඔයාලට පේනවද අර තමා තනිකරම කළු ගලකින් ලොකු ගලකින් හදලා තියෙන බුදු පිළිම හිටි පිළිම වහන්සේ. තාම මේක හදන ගමන් තියෙන්නේ. ගොඩක් ලස්සනයි, ගොඩක් උසයි. හරි උසයි ඒක. හරිම ලස්සනයි. අපි ඒව උඩ නැග්ග පට්ට ලස්සනක් තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා වීඩියෝ එකක් දාන්න. ඔන්න අපි දැන් යනවා. පන්සල වැඳලා කරලා ඉවරයි. දැන් අපි යනවා. බාන්නකො දැන් යන ගමන් වෙන්නේ වැඩේ. මෙයාට වතුර පාරක් අහුවෙලා. කාලිස මත්තේ මාගෙන ඔක්කොම තෙමා ගත්තා. පේනවනේ දැම්ම තැනම දුවනවා. එක තැනක ඉන්න බෑ. මම හරිම දගයි. ගෙදරත් දගයි. මම බයිසිකලෙත් පදිනවා. අපි දැන් කට්ටියම යනවා. අපි ගෙදර යන්නේ. යනකොට අපි තව ගොඩාක් දේවල් පෙන්වන්න තියෙනවා ඔයාලට අපිට. පඬුවස් නුවරත් අපි යනවා. දැන් මේ යන්නේ කෙලින්ම පඬුවස් නුවර. මේ ලස්සන ෆොටෝ ඔයාලා බලලා ලයික් කරන්නකෝ. මරු නේද අපේ ෆොටෝ. අපි තව ගොඩක් තැන්වලට යනවා. අපි එක්ක ඔයාලත් එන්න. අයිස්ක්‍රීම් දන්සලකුත් අපිට හම්බුණා. අපි මේ එකත් කාලා යන්නේ. මම නම් අයිස්ක්‍රීම් දෙකක්ම ගත්ත යාළුවනේ. පානුත් හම්බුණා. පාන් අපි ගත්ත පාන් ලුයි රුණු මිනිසුයි. මේ ඉතින් අපේ මහප්පල කට්ටිය. මේ ඉන්නේ මම. අක්කා කළු ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නවා තෙන්ඩු වෙලා. අයිස්ක්‍රීම් කන්න හැමෝම පෙරේතයි නේද? ඔයාලත් තාතයි නේද? කොහොමද සුප්තන්සලේ ලස්සන පෙරහැරක් වගේ නේද? අපි සුප් එකක් ගහලා පාටියකුත් ගිහිල්ලා එන්න.